අයිබන් අද මම කතා කරන්න යන්නේ නිතරම අපේ ක්ලිනික් එකේ අහන දකින්න ප්‍රශ්නයක් ගැන. තමන් නාන වතුරත් එක්ක කොණ්ඩේ යනවා. ඇත්තටම විශේෂයෙන් පිටරටවල වැඩ කරන අය, යුරෝප රටවල වැඩ කරන අය අපි දන්නවා හැමෝම උණු වතුර තමයි පාවිච්චි කරන්නේ නාන්න. ඉතින් මේකට කෙටියෙන්ම උත්තරේ කිව්වොත් ඇත්තටම තමන් පාවිච්චි කරන වතුරත් එක්ක කොණ්ඩේ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි කොමන්ලි හිතලා බැලුවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා උණු වතුර නාන එක සමහරවිට ඒ රටේ ඉන්න සියලුම දෙනා කරන දෙයක්. ගැහැණු පිරිමි ભેදයක් නැතුව පොඩි ළමයි ලොකු ළමයි සහ සමහරවිට තමන්ගේ යාළුවා හොඳට කොණ්ඩේ තියෙනවා නමුත් එයාත් පාවිච්චි කරන්නේ උණු වතුර. ඉතින් එහෙම හිතලා බැලුවහම ඇත්තටම උණු වතුරත් එක්ක කොණ්ඩේ යනවා නම් ඒ සියලුම දෙනාගේ කොණ්ඩේ අඩු වෙනවා. ඊට අමතරව ගොඩක් අය විශ්වාස කරනවා කිවුල් වතුර නිසා විශේෂයෙන් අනුරාධපුර පොළොන්නරුව පැතිවල වගේ කිවුල් වතුර තියෙන පැතිවල සහ මෝදු වතුර පාවිච්චි කරන සමහරවිට නාන්න රිෆයින් කරනවා. විශේෂයෙන් අරාබි රටවල මේ රටවල ඉන්න අය ගොඩක් වෙලාවට කියන ප්‍රශ්නයක් තමයි තමන්ගේ කොණ්ඩේ උණු වතුර නිසා එහෙම නැත්නම් මේ වතුර නිසා අඩු නාය කියන එක. ડોක්ටර් කොණ්ඩේ අඩු වෙලා තියෙනවා ප්‍රශ්නේ උණු වතුර තමයි. කොණ්ඩේ යන්න කොමන්ලි බලපාන ස්වභාවික හේතු කීපයයි තියෙනවා. එකක් තමයි තමන්ගේ ජෙනටික් ෆැක්ටර්ස්. අම්මගේ හෝ තාත්තගේ පැත්තෙන් කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් දරුවන්ගේ කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ගැහැණු අයගේ සහ පිරිමි අය ගත්තාම පිරිමි අයගේ පිරිමි හෝමෝන් එක සහ සමහර ලෙඩ රෝග, හැමේ තියෙන ලෙඩ රෝග එක පුද්ගලයන්ගේ හෝමෝන් වල බලපෑම නිසා කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේවා තමයි විශේෂයෙන්ම බලපාන හේතු. ඉතින් ඒ නිසා තමන්ගේ කොණ්ඩේ අඩුවීමක් සිද්ධ වෙනවා නම් මම හිතන්නේ ගෙදර ඉඳලා මේ ගැන හිතනවට වඩා තමන් නාන වතුර නිසා මේක වෙනවා කියලා හිතනවට වඩා හොඳම දේ තමයි යන්න ක්ලිනික් එකකට යන්න එක්ස්පර්ට් කෙනෙක්ව හම්බෙන්න හම්බෙලා ප්‍රතිකාර ගන්න.